අද අපි මන්ෆුල්මෙන්ට් පරීක්ෂණය ගැන කතා කරනවා. දැන් මොන්ෆිල්මෙන්ට් පරීක්ෂණය යොදා ගන්න නයරපතේ නම් තත්ත්වයක් හඳුනා ගැනීමටයි. නමුත් නොයරපතේ වර්ග කීපයක් තිබෙනවා. නමුත් අපි කතා කරන්නේ පරපුරක් නොයරපතේ ගැනයි. දැන් මොන්ෆිල්මෙන්ට් පරීක්ෂණය බහිර රෝගී පාදනමක් සිදු කර. ඔබ දන්නවාද මේක ඉතින් සරලා පරීක්ෂණයක් එහිදී පාදයේ විවිධ කොටස්වලදී ෆිල්මෙන්ට් එකක් භාවිත කර. ඔබට සංයෝජනයක් තිබෙද නැද්ද යන පරීක්ෂා කිරීමට පාදයේ විවිධ කොටස් වලදී පරීක්ෂා කර. ඔබට කිසිවක් දැනද නැත්නම් කිසිවක් දැනෙන්නේ නැද්ද? එය සැනුවින්ද නැත්නම් ඔබට කිසියම් සංයෝජනයක් තිබේද? දැන් මේ පරපුරක් නොයරපතේ නම් තත්ත්වයක් හඳුනා ගැනීමට හෝ අවම වශයෙන් රංගන පරීක්ෂා කිරීමට උපකාර වේ. දැන් පරපුරක් නොයරපතේ රෝගයක් ලෙස ඉන්දියාවේ බොහෝ සෑම වෙටම දක්නට ලැබී. අපිට දැකිය හැකි සමානියම හේතුව වන්නේ දියවැඩියෝවය. අපි දැන්න පරිද ඉන්දියාවේ දියවැඩිය රෝගීන්ගේ ජනගහනය ඉතින් වැඩිය. දැන් විශේෂයෙන් පාලනය නොකළ දියවැඩිය රෝගීන් අතර පරපුරක් නොයරපතේ ඇතිවීම අවස්ථා ඉතින් වැඩිය. දැන් ආහාර වේල සහ වීයම් මෙන්ම අපි සංකේ සම්පන්නව පවත්වා ගැනීම සහ නතර පරීක්ෂණ සඳහා යම් වඩාත් හොඳයි එවිට ඔබ දන්නවා මෙම තත්ත්වයෙන් ඉක්මනින් හඳුනාගෙන පුරතකාරු කළ හැක. දැන් පරපුරක් නොයරපතේ කාලයට හවු පුරතකාරු නොකළහොත් කමක් සිදුවේද? ඒල් නියුත වශයෙන් අතපැවීමක් ඇති කරවේ හැකි ඒ පදවල වඩාත් සමානය වේ. එම නිසාම සමානයෙන් මන්ෆිල්මෙන්ට් පරීක්ෂණය පොද වෙලා සිදු කර. දැන් මෙය නොසලක් කරනවා නම් ඔබ හැඹුවෙන් ගල් කැබැල්ලක් හවු කොහොරත් ඇනක් මත පයන් ගොහොත් එය ආසාදනය විය හැකි අතර සිරුර සම්පූර්ණයට පැතිරිය හැකි අලසර එකක ඇති කරවේ හැකිය. එය මරණාසන්න විය හැක. ඒ සපස්ය සහ අනිකුත් ආසාදන රැසක් ඇති කරවේ හැක. එම නිසාම ඔබ පොදු කෙසේදයි නිරීක්ෂණය කිරීම සහ ඒවා සොරකම් විශේෂයෙන්ම දියවැඩියව ඇති අය සඳහා හොඳයි. නමුත් දියවැඩියව ඇති අය පමණක් නොව අනිකුත් සියලු දෙනටත් මේකින් සිදු නම් මෙම පවස පරිද. දියවැඩියවට අමතරව පරපුරක් නොයරපතේ සඳහා විවිධ හිත ඇති. ඔබට වැටීමෙන් හිඟත් ඇති විය හැක. මෙම සියල්ලම නතර පරීක්ෂණ නතර සංඛ්‍යා පරීක්ෂණ මගින් හඳුනාගත හැකි අතර එය සියල්ලම ඇපල් රෝහල් බැංගලෝර හෝ ලබාද